රයිට් අද කතාව සෙව්වන්දි ගැන. ඉතින් වීඩියෝ එකට යන්න කලින් තාමත් අපේ YouTube නාලිකාව subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. ඉතින් ඇත්තටම සෙව්වන්දි දවස් 3ක් තිස්සේ බෝට්ටුවේ ගමන් කරේ කොහොමද? ඉතින් බෝට්ටුව ඇවිල්ලා ඒ කියන්නේ වැසි කාලගුණයක් තමයි දවස්වල තිබ්බේ. ඇත්තටම ගියේ ලොකු කාලගුණ විපර්යාසිකුත් එක්ක. ඉතින් කොහොම වුණත් නැත්තම් මෙතෙන්දී වෙන එකක් යූස් කරාද? ඒ කියන්නේ නැවක් වගේ දෙයක් හරි මොකක් හරි වෙන බෝට්ටුවක් හරි යූස් කරාද? ඉතින් ඔයාලට මොකද හිතෙන්නේ? ඉතින් මට හිතෙන්නේ මේ සෙව්වන්දි කියන හැමදේම ඇත්තද? මම නිකන් ඉන්න ගමන් බැලුවේ දවස් 3ක් එක දිගටම ගියා කියලා කියනවා. ඉතින් යාට අත්‍යවශ්‍ය දේවල් තියෙනවා. ඉතින් කොහොම හරි නේපාලයට තමා මේ ඉන්දියාවට තමා පැනලා ගිහින් ඊට පස්සේ නේපාලට කෝච්චි යන්න තමා try කරන්නේ. ඉතින් try කරලා කොහොම හරි නේපාලට කෝච්චියනුත් යනවා. ඉතින් හිතන්න ලොකු දෙයක් මේක ඇතුලේ තියෙනවා. ඉතින් අපට නිවුස් වලට පෙන්වන්නේ පොඩි දෙයක්. ඉතින් සෙව්වන්දි කියන්නේ එසේ මෙසේ චරිතකුත් නෙවෙයි. දැන් පත්මි කියන්නේත් එසේ මෙසේ චරිතයක් නෙවෙයි කියලා. ඉතින් නිවුස් වලින් පේනවා හැමතැනම මත්ද්‍රව්‍ය මුළු ලංකාව බැලුවොත් ලංකාවෙන් මාර විදියට මත්ද්‍රව්‍ය. ඉතින් අයි බලමු මේ සෙව්වන්දි කතාව ඉදිරියේදී මොන වගේ දෙයක් වේවිද කියලා. channel එක subscribe